පුතේ ඔන්න අද සීයල එනවා කිව්වා. ඒක නිසා ඇවිත් මට මේ කැම ටික ඉක්මනට හදන්න උදව් කරන්න. ඉන්න අම්මේ මං එන්නම් උදව් කරන්න. අම්මේ මං මොනවද කරන්න ඕනේ? ඇවිත් මට මේ පොල් ටික ගාලා දෙන්නකෝ. කෝ දෙන්න මං ගාලා දෙන්නම්. මොකද අම්මේ සීයලා හදිස්සිය වෙනවා කිව්වේ? මොකක් හරි වැඩකටද? නෑ පුතේ. ගොඩ කාලෙකින් ආවෙත් නෑනේ. ඒක නිසා එනව වෙන්න ඇති. ඔන්න මං කඩේට ගිහින් බඩු ටික ගෙනාවා. මං පොඩ්ඩක් මිදුලස් කරලා දාලා එන්නම්. හරි මහත්තයෝ. ආමිනේ මෙහාට ආවනම් අපි හිතුවටත් වඩා තාත්තලා කලින් ඇවිත්නේ. ඔව් පුතේ ගමේ ඉඳන් එන බස් එක වේලාසනින් තිබ්බා. ඒක නිසා කළුවර වැටෙන්න කලින් එන්න පුළුවන් වුණා. ඒ වුණාට හරිම මහන්සි ඇඟට. යමු තාත්තේ ඇතුළට. එන්න ඇතුළට. වතුර ටිකක් නාගත්තායින් පස්සේ පුදුම සනීපයක් දැනෙන්නේ ඇඟට. එහෙනම් තාත්තේ අපි කාලෙමු. උදේ ඉඳන් ඇවිල්ලා බඩගිනිත් ඇතිනේ. ඔව් කාලා කතා කරමු. කෑම ටික නම් පංකාදු පහයි දුවේ. ඒක නෙවෙයි. මොකද මේ අපේ පොඩි මුණුබුරා මූණෙල්ලන් ඉන්නේ. ඔය සෙල්ලම් කරන්න කවුරුත් නෑ කියලානේ මූණෙල්ලගෙන ඉන්නේ තාත්තේ. ඒකද මේ හෙට උදේට මං පුතාට තෑග්ගක් දෙන්නම්කෝ. පොඩි පුතේ එන්නකෝ. අපි පොඩ්ඩක් ඇවිදින්න යමු. යමුසී. පුතාට මං ඊයේ රෑ කිව්වා මතකද? උදේට පුතාට තෑග්ගක් දෙන්නම් කියලා. ඔව් සීයේ මට මතකයි. මෙන්න මේ බෝතලේ ඇතුලේ ඉන්නේ පොඩි යාළුවෙක්. මෙයාව එළියට ගන්න කෙනාට තමයි මෙයාව පේන්නේ පුතා. මේ යාළුවා තියාගන්න. හැබැයි කාටවත්ම මේ ගැන කියන්න එපා. යාළුවෙක් කිව්වේ සීයේ. ඒක දිග කතාවක් පුතේ. ඒක මං පස්සේ වෙලාවක පුතාට කියන්නම්කෝ. එහෙනම් අපි ගිහින් එන්නම් පුතේ. ඔක්කොමල්ලා පරිස්සමින් ඉන්න ඕනේ. හරි තාත්තේ. තාත්තලත් පරිස්සමින් ගිහින් එන්න. අනේ ළඟට එන්න එපා. මම තමයි ඔය පෙට්ටිය ඇතුලේ හිටියේ. බය වෙන්න එපා. මං ඔයාට කරදරයක් කරන්නේ නෑ. ඔයාට ගොඩාක් ස්තුතියි මාව එළියට ගත්තට. ඔයා කොහොමද මෙච්චර පොඩි බෝතලයක හිටියේ? මං මිනිස්සෙක් නෙමෙයි. මගේ ආත්මය තමයි බෝතලේ ඉර කරලා තිබ්බේ. දැන් මං නිදා ගන්න ඕනේ. නැත්තම් අම්මලා බලයි කා එක්කද මං කතා කරන්න කියලා. ඉතින් කියන්නකෝ. ඔයා කොහොමද මේ බෝතලේ ඇතුළට ආවේ? පුතේ ඔයා ඔය කාත් එක්කද කතා කරන්නේ? කා එක්කවත් නෑ අම්මේ. මම මේ ඉස්කෝලේ වැඩ කරනවා. අයියෝ. තව පොඩ්ඩෙන් මං ඉවරයි. එන්න අපි කොහෙට හරි ගිහින් කතා කරමු. ඔයත් එන්නකො නාන්න. මට ඔයාලා වගේ නාන්න බෑනේ. මං භූතයෙක්නේ. අපරාදේ. මේ වාටත් නාන්න තිබ්බනම්. පොඩි පුතා. කාත් එක්කද ඔය කතා කරන්නේ? කෝ ඔතන කවුරුත් නෑනේ. නෑ මම මේ සින්දුවක් කිව්වා නාන නනනනා. ඔව් මල්ලි. මගේ කන් දෙකටම ඇහුණා. කොල්ලත් තනියම කතා කරනවා. ආමිනේ අපි බලන් ඉඳලා හරියන්නේ නෑ. අපි හෙටම ගුරුන් වහන්සේට එන්න කියමු. ඔව් මහත්තයෝ. මන් නිසා ඔයාලගේ අම්මලා හිතන් ඉන්නේ ඔයාට අසනීපයක් කියලා. හෙට ගුරුන් වහන්සේ ආවොත් මාව ආපහු බෝතලයට දාලා ඉර කරයි. ඒක නිසා මං යන්නම්. නෑ ඔයා යන්න එපා. මං අම්මලට කියන්නම් ඔයා ගැන. වැඩක් වෙන්නේ නෑ. මොනව කිව්වත් මාව පේන්නේ ඔයාට විතරයි. ඔයාව විශ්වාස කරන්නේ නැති වෙයි එයාලා. ඒ මොනොත් මං ආපහු හිර වෙනවා බෝතලේ. මන් නිසා ඔයා හිර වෙනවට මං කැමති නෑ. එහෙනම් ඔයා යන්න. ගිහින් නිදහසේ ඉන්න. ආපහු ආව බලන්න එන්න. ඔයාට ගොඩාක් ස්තුතියි මාව නිදහස් කරාට. ඉතින් ඔයාලත් තව කෙනෙක්ගේ යහපතක් වෙනුවෙන් වැඩ කරන්න. ඒකෙන් තව කෙනෙක්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයි.